Have a nice day. Subha davasak veva. I warmly welcome you to my YouTube channel English with Ranavira. English with Ranavira YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. බලන්න අද මම සාකච්ඡා කරන්නේ ඉංග්‍රීසි 6 වන ශ්‍රේණිය පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍රයක්. බලන්න second term evaluation 2020 දෙවන වාර ඇගීම 2020 English ඉංග්‍රීසි grade 6 6 වන ශ්‍රේණිය. බලන්න පළමු ප්‍රශ්නය. This is what Sandaru says about her school. මේ තියෙන්නේ සඳරු කියන දෙය. About her school කියන්නේ ඇගේ පාසල ගැන. Put the missing words in it. Put the missing words කියන්නේ මගහැරුණු වචන යොදන්න. In it ඒකට ඒක තුලට. The first one has been done for you. පළමු එක ඔබ වෙනුවෙන් කරලා තියෙනවා. බලන්න මෙතන පළමු හිස්තැන පුරවලා තියෙනවා. පැරකුම්බා මහා. මෙතෙන්ට එන්නේ විද්‍යාලය කියන වචනේ. V අකුරෙන් පටන් ගන්නෙ. පැරකුම්බා මහා විද්‍යාලය is my school in හෝමාගම. පැරකුම්බා මහා විද්‍යාලය කියන්නේ මගේ පාසල. හෝමාගම තියෙන. It is a big school. ඒක ලොකු පාසලක්. There are 200 මෙතෙන්ට එන්නේ children කියන වචනය and 13 teachers in it. දැන් බලන්න C අකුරෙන් පටන් ගන්නවා children කියන වචනේ. T අකුරෙන් පටන් ගන්නවා teachers කියන වචනේ. There are 200 children and 13 teachers කියන්නේ ළමයි 200ක් සහ ගුරුවරු 13ක් ඉන්නවා in it ඒකේ. ඊළඟට there are 3 buildings. එතන B අකුරෙන් පටන් ගන්න වචනයක් එදෙනවා buildings කියන වචනේ ගැලපෙනවා. there are 3 buildings කියන්නේ ගොඩනැගිලි 3ක් තියෙනවා. I think my school is very beautiful. මෙතෙන්ට ගැලපෙන්නේ beautiful කියන වචනේ B අකුරෙන් පටන් ගන්නෙ. I think මං හිතනවා my school is very beautiful. මගේ පාසල ඉතාමත් ලස්සනයි. We protect our school and respect it. We protect කියන්නේ අපි ආරක්ෂා කරනවා our school අපේ පාසල and respect it සහ ඒකට ගරු කරනවා. දැන් බලන්න මගහැරුණු වචන යොදන්න තියෙනවා. missing words. වචන පටන් ගන්න අක්ෂරය දීලා තියෙනවා. දැන් බලන්න මෙතන මම පිළිතුර ටයිප් කරලා පෙන්වලා තියෙනවා මගහැරුණු වචන යොදලා. පැරකුම්බා මහා විද්‍යාලය is my school in හෝමාගම. පැරකුම්බා මහා විද්‍යාලය මගේ පාසල. in හෝමාගම කියන්නේ හෝමාගම තුල ඇති. It is a big school කියන්නේ ඒක ලොකු පාසලක්. There are 200 children and 13 teachers in it. There are 200 children කියන්නේ ළමුන් 200ක් ඉන්නවා and 13 teachers සහ ගුරුවරු 13ක් in it ඒකේ. ඒකේ ඉන්නවා ළමුන් 200ක් සහ ගුරුවරුන් 13ක්. There are 3 buildings. ගොඩනැගිලි 3ක් තියෙනවා. I think my school is very beautiful. මං හිතන්නේ මගේ පාසල ඉතාමත් ලස්සනයි. We protect our school and respect it. අපි අපේ පාසල ආරක්ෂා කරනවා ඒ වගේම තමයි අපි පාසලට ගරු කරනවා. දෙවන ප්‍රශ්නය බලන්න. Complete the following dialogue. Choosing the right suggestion from the box. Complete the following dialogue කියන්නේ පහත දෙබස සම්පූර්ණ කරන්න. Choosing the right suggestion කියන්නේ නිවැරදි යෝජනාව තෝරමින්. From the box කියන්නේ කොටුව තුල ඇති. කොටුව තුල ඇති නිවැරදි යෝජනාව තෝරමින් පහත දෙබස සම්පූර්ණ කරන්න කියලා කියනවා. දැන් බලන්න oh it is raining. We can't go out. Oh it is raining. Oh වහිනවා. We can't go out. අපිට එළියට යන්න බෑ. දැන් බලන්න කොටුව තුල තියෙන suggestions. පළවෙනි එක තමයි let's go to the canteen. අපි කැන්ටිමට යමු. ඊළඟ එක let's open the windows then. එහෙනම් අපි ජනේල විවෘත කරමු. let's sing a song then. අපි එහෙනම් ගීතයක් ගායනා කරමු. let's go to the library to read the newspaper. Let's go to the library කියන්නේ අපි පුස්තකාලයට යමු. To read the newspaper. පුවත්පත කියවීමට. පුවත්පත කියවීමට අපි පුස්තකාලයට යමු. Let's rest under this tree. අපි මේ ගස යට විවේක ගනිමු. දැන් බලන්න මෙතනින් ගැලපෙන්නේ let's sing a song then කියන එක. එහෙනම් අපි ගීතයක් ගායනා කරමු.
මෙතෙන්ට ගැලපෙනවා let's sing a song then කියන එක. ඊළඟට බලන්න I am hungry and thirsty. I am hungry කියන්නේ මට බඩගිනි. I am thirsty කියන්නේ මට තිඹහයි. I am hungry and thirsty කියන්නේ මට බඩගිනි සහ තිඹහයි. දැන් බලන්න මෙතෙන්ට ගැලපෙනවා let's go to the canteen කියන එක. අපි කැන්ටිමට යමු. ඊළඟ එක බලන්න we are tired. අපිට මහන්සි. We can't go further. අපට තවදුරටත් යන්න බෑ. මේකට ගැලපෙනවා let's rest under this tree. අපි මේ ගස යට විවේක ගනිමු. ඊළඟ එක බලන්න oh it is very hot in this place. oh ඉතාමත් රස්නියයි මේ ස්ථානයේ. දැන් බලන්න මෙතෙන්ට ගැලපෙනවා let's open the windows then. එහෙනම් අපි ජනේල විවෘත කරමු. ඊළඟට බලන්න our teacher is absent today. අද අපේ ගුරුවරයා ඇවිල්ලා නැහැ. දැන් බලන්න මේකට ගැලපෙනවා let's go to the library and read the newspaper. let's go to the library කියන්නේ අපි පුස්තකාලයට යමු to read the newspaper. පුවත්පත කියවීමට. පුවත්පත කියවීමට අපි පුස්තකාලයට යමු. දැන් බලන්න මෙතන මම නිවැරදි පිළිතුරු ටික පෙන්වලා තියෙනවා. oh it is raining. oh වහිනවා. we can't go out. අපිට එළියට යන්න බෑ. මේකට ගැලපෙන යෝජනාව තමයි let's sing a song then. එහෙනම් අපි ගීතයක් ගායනා කරමු. ඊළඟ එක බලන්න I am hungry and thirsty. මට බඩගිනි සහ තිඹහයි. මේකට ගැලපෙන පිළිතුර තමයි let's go to the canteen. අපි කැන්ටීන් එකට යමු. ඊළඟ එක බලන්න we are tired we can't go further. we are tired අපිට මහන්සි we can't go further. අපිට තවදුරටත් යන්න බෑ. මේකට ගැලපෙන පිළිතුර තමයි let's rest under this tree. අපි විවේක ගනිමු මේ ගස යට. ඊළඟ එක බලන්න oh it is very hot in this place. oh ඉතාමත් උණුසුම් මේ ස්ථානයේ. මේකට ගැලපෙන පිළිතුර තමයි let's open the windows then. එහෙනම් අපි ජනේල විවෘත කරමු. ඊළඟ එක බලන්න our teacher is absent today. අපේ ගුරුවරයා අද ඇවිල්ලා නැහැ. දැන් බලන්න මේකට ගැලපෙන පිළිතුර let's go to the library to read the newspaper. අපි පුස්තකාලයට යමු පුවත්පත කියවීමට. තුන්වන ප්‍රශ්නේ බලන්න fill in the blanks with the correct question word. fill in the blanks කියන්නේ හිස්තැන් පුරවන්න. with the correct question word කියන්නේ නිවැරදි ප්‍රශ්නවාචී වචනය සමගින්. නිවැරදි ප්‍රශ්නවාචී වචනය භාවිත කරමින් හිස්තැන් පුරවන්න කියලා කියනවා. The answers for the questions have been given as a clue. The answers for the questions කියන්නේ ප්‍රශ්න සඳහා පිළිතුරු have been given දීලා තියෙනවා. as a clue කියන්නේ ඉඟියක් විදියට. ඉඟියක් විදියට ප්‍රශ්නවලට පිළිතුරු දීලා තියෙනවා. දැන් බලන්න මේ කොටුව තුල question words දීලා තියෙනවා. නිවැරදි පිළිතුර තෝරන්න ඕන. ඊළඟට බලන්න one has been done එකක් කරලා තියෙනවා. දැන් බලන්න පළවෙනි එකට ගැලපෙන වචනේ තෝරලා තියෙනවා. where is this modern hospital? where කියන්නේ කොහේද? මේ නවීන රෝහල තියෙන්නේ කොහේද? where is this modern hospital? බලන්න පිළිතුර in Japan. මේ වරහන තුල ඇති පිළිතුර දිහා බලලා තමයි ප්‍රශ්නවාචී පදේ යොදන්න ඕන. in Japan කියන්නේ ස්ථානයක්. ඒ නිසා where කියන ප්‍රශ්නවාචී පදය ගැලපෙනවා. ඊළඟට බලන්න මෙතන robots කියලා තියෙනවා. රොබෝවරු. මෙතෙන්ට ගැලපෙනවා who කියන ප්‍රශ්නවාචී පදය. who works there? කවුද එහි වැඩ කරන්නේ? පිළිතුර තමයි robots, රොබෝවරු. ඊළඟට බලන්න මෙතන වරහන තුල දීලා තියෙනවා blue uniforms, නිල් පාට නිල ඇඳුම්. මෙතෙන්ට ගැලපෙන්නේ what කියන ප්‍රශ්නවාචී පදය. what do they wear? මොනවද ඒගොල්ලෝ අඳින්නේ? blue uniforms, නිල් පාට නිල ඇඳුම්. ඊළඟට බලන්න පිළිතුර දීලා තියෙනවා වරහනක් ඇතුලේ no it can't. දැන් බලන්න ප්‍රශ්නය. අපිට පුළුවන් can වලින් අහන්න. can a robot smile? රොබෝවරයෙක්ට පුළුවන් ද hina වෙන්න? can a robot smile? can වලින් ප්‍රශ්නය අහනකොට තමයි පිළිතුර දෙන්නේ no it can't. මේක නෙගටිව් ආන්සර් එකක්. නැත යන අර්ථයේ පිළිතුරක්. මේකේ අදහස තමයි නෑ ඌට බෑ. රොබෝවරයෙක්ට hina වෙන්න බෑ. ඊළඟට බලන්න
මෙතන පිළිතුර තියෙනවා yes they can කියලා. ඒ නිසා can වලින් ප්‍රශ්නේ අහන්න පුළුවන්. can they speak? ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්ද? බලන්න මේ can කියන වචනේ දෙවතාවක් යෙදලා තියෙනවා මේ කොටුව තුල. can they speak? ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්ද? yes they can. ඔව්. ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්. yes they can කියන්නේ short answer එකක්. කෙටි පිළිතුරක්. yes they can speak කියන අර්ථය තියෙනවා. ඊළඟට බලන්න මෙතන වෙලාවක් දීලා තියෙනවා at 9 am කියලා. ඔබ දන්නවා වෙලාවක් සම්බන්ධ ප්‍රශ්න කරන්නේ when කියන වචනේ භාවිතයෙන්. when do they switch on? මේකේ අදහස තමයි ඒවා කීයටද ක්‍රියාත්මක වෙන්නේ. when do they switch on at 9 am? පෙරවරු 9ට. දැන් බලන්න මේ ප්‍රශ්නය කරද්දී ඔබට ප්‍රශ්නවාචී වචන පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. what කියන්නේ කුමක්ද? when කියන්නේ කවද්ද? එහෙම නැත්නම් කීයටද? can කියන්නේ පුළුවන් කියන එක. මේක modal auxiliary verb එකක්. where කියන්නේ කොහේද? who කියන්නේ කවුද? ඊළඟට can කියන්නේ modal auxiliary verb එකක්. පුළුවන් කියන අර්ථයේ තියෙනවා. දැන් බලන්න නිවැරදි question words භාවිතයෙන් මේ ප්‍රශ්න ටික මම සම්පූර්ණ කරලා තියෙනවා. හිස් තැනට ගැලපෙන වචනේ යොදලා. පළවෙනි එක තමයි where is this modern hospital? මේ නවීන රෝහල තියෙන්නේ කොහේද? where කියන්නේ කොහේද? in Japan. ජපානයේ. ඊළඟ එක who works there? එහි වැඩ කරන්නේ කවුද? who කියන්නේ කවුද? පිළිතුර තමයි robots. රොබෝවරු. ඊළඟට what do they wear? මොනවද ඒගොල්ලෝ අඳින්නේ? what කියන්නේ මොකක්ද කියන අර්ථය තියෙනවා. බලන්න blue uniforms. නිල් පාට නිල ඇඳුම්. ඊළඟට can a robot smile? රොබෝවරයෙක්ට පුළුවන් ද hina වෙන්න? බලන්න පිළිතුර no it can't. නෑ ඌට බෑ. ඊළඟට can they speak? ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්ද? yes they can. ඔව් ඒගොල්ලන්ට පුළුවන්. ඊළඟට බලන්න when do they switch on? ඒවා ක්‍රියාත්මක වෙන්නේ කීයටද? when කියන්නේ කීයටද? බලන්න වෙලාව දීලා තියෙනවා at 9 am. පෙරවරු 9ට. හතරවන ප්‍රශ්නේ බලන්න match the sentences with the pictures and put tick or cross in the box given. match the sentences කියන්නේ වාක්‍ය ගලපන්න with the pictures පින්තූර සමග and put tick or cross in the box given. සහ යොදන්න හරි ලකුණ හෝ වැරදි ලකුණ in the box given කියන්නේ දී ඇති කොටුව තුල. බලන්න පින්තූර සමග වාක්‍ය ගලපා හරි හෝ වැරදි යොදන්න කියලා කියනවා දී ඇති කොටුව තුල. දැන් බලන්න මෙතන කොටු දීලා තියෙනවා මේ කොටුව තුල හරි හෝ වැරදි යොදන්න ඕන. බලන්න there are 5 children in the picture. there are 5 children කියන්නේ ළමයි 5 දෙනෙක් ඉන්නවා in the picture පින්තූරේ. පින්තූරේ ළමයි 5 දෙනෙක් ඉන්නවා. දැන් බලන්න මේ පින්තූරේ දිහා මේ පින්තූරේ ළමයි 5 දෙනෙක් ඉන්නවා. ඒ නිසා මේ වගන්තිය නිවැරදි. හරි ලකුණ යොදන්න. ඊළඟට there are 4 boys and 2 girls. there are 4 boys කියන්නේ පිරිමි ළමයි 4 දෙනෙක් ඉන්නවා and 2 girls සහ ගෑනු ළමයි දෙන්නේ. පිරිමි ළමයි 4 දෙනෙක් සහ ගෑනු ළමයි දෙන්නෙක් ඉන්නවා. දැන් බලන්න මෙතන ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්නවා පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නේ. ඒ නිසා මේ වගන්තිය වැරදි. වැරදි ලකුණ යොදන්න. ඊළඟට one girl is breaking cobwebs. one girl is breaking cobwebs කියන්නේ එක ගෑනු ළමයෙක් මකුළු දැල් කඩමින් ඉන්නවා. දැන් බලන්න මෙතන මකුළු දැල් කඩමින් ඉන්නේ පිරිමි ළමයෙක්. ඒ නිසා මේ වගන්තිය වැරදි. ඊළඟ වගන්තිය බලන්න they are cleaning the room. ඒගොල්ලෝ කාමරය පිරිසිදු කරමින් ඉන්නවා. මේගොල්ලෝ කාමරය පිරිසිදු කරමින් ඉන්නවා. ඒ නිසා මේ වගන්තිය නිවැරදි. ඊළඟට බලන්න a girl and a boy are talking. a girl කියන්නේ කෙල්ලෙක්. a boy කියන්නේ කොල්ලෙක්. a girl and a boy are talking. ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් කතා කරමින් ඉන්නවා. දැන් ඔබට පේනවා මෙතන ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් කතා කරමින් ඉන්නවා. ඒ නිසා මේ වගන්තිය නිවැරදි. හරි ලකුණ යොදන්න. දැන් බලන්න මෙතන මම නිවැරදි පිළිතුරු පෙන්වලා තියෙනවා. there are 5 children in the picture. පින්තූරේ ළමයි 5 දෙනෙක් ඉන්නවා. මේ වගන්තිය නිවැරදි. ඊළඟට there are 4 boys and 2 girls. පිරිමි ළමයි 4 දෙනෙක් සහ ගැහැණු ළමයි දෙන්නෙක් ඉන්නවා. මේ වගන්තිය වැරදි. ඊළඟට one girl is breaking cobwebs. එක ගැහැණු ළමයෙක් මකුළු දැල් කඩමින් ඉන්නවා. මේ වගන්තිය වැරදි. ඊළඟට they are cleaning the room. ඒගොල්ලෝ කාමරය පිරිසිදු කරමින් ඉන්නවා. මේක නිවැරදි. ඊළඟට a girl and a boy are talking.
ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් කතා කරමින් ඉන්නවා. මේ වගන්තිය නිවැරදි. පස්වන ප්‍රශ්නේ බලන්න arrange these sentences to build up a paragraph about water. arrange කියන්නේ සකස් කරන්න. these sentences මේ වාක්‍ය to build up a paragraph. ඡේදයක් හැදීමට. ඡේදයක් ගොඩනැගීමට. about water. ජලය ගැන. ජලය ගැන ඡේදයක් ගොඩනැගීමට මේ වාක්‍ය පිළියෙල කරන්න කියලා කියනවා. ඊළඟට බලන්න start the sentence with a capital letter. start කියන්නේ පටන් ගන්න. the sentence වාක්‍ය පටන් ගන්න with a capital letter. capital ලකුරකින් වාක්‍ය පටන් ගන්න කියලා කියනවා. use of water කියන්නේ ජලයේ භාවිතය. ජලයේ භාවිත. බලන්න දීලා තියෙන වචන animals කියන්නේ සත්තු, to drink කියන්නේ බීමට, and සහ people කියන්නේ මිනිස්සු, need කියන්නේ අවශ්‍යයි කියන එක, water කියන්නේ ජලය. දැන් මේ වචන ටික පිළිවෙලට arrange කරලා වගන්තියක් හදන්න ඕන. අපිට වගන්තියක් හදන්න පුළුවන් animals and people need water to drink කියලා. ඊළඟ එක බලන්න use කියලා තියෙනවා. use කියන්නේ භාවිත කරනවා කියන එක. to wash කියන්නේ හේදීමට. people කියන්නේ මිනිස්සු. water කියන්නේ ජලය. their clothes කියන්නේ ඔවුන්ගේ ඇඳුම්. දැන් බලන්න වගන්තියක් හදන්න ඕන මේ වචන ටික ගලපලා. බලන්න අපිට වගන්තියක් හදන්න පුළුවන් people use water to wash their clothes කියලා. people use water කියන්නේ මිනිස්සු ජලය භාවිතා කරනවා. to wash කියන්නේ සේදීමට. their clothes කියන්නේ ඔවුන්ගේ ඇඳුම්. ඊළඟ එක බලන්න plants කියන්නේ පැල. ඊළඟට to කියන පදේ දීලා තියෙනවා. need කියන්නේ අවශ්‍යයි කියන එක, water ජලය, grow කියන්නේ වවනවා කියන එක. එහෙම නැත්නම් වැවෙනවා. මෙතනින් අපිට වගන්තියක් හදන්න පුළුවන් plants need water to grow. පැලවලට ජලය අවශ්‍යයි වැඩිවීමට. ඊළඟ එක බලන්න needs කියලා තියෙනවා. අවශ්‍යයි කියන එක. ඊළඟට everyone කියන්නේ හැමෝම, water ජලය, everything කියන්නේ හැම දෙයක්ම. to clean කියන්නේ පිරිසුදු කිරීමට. නිවැරදි වගන්තියක් සකස් කරන්න ඕන. දැන් බලන්න අපිට වගන්තියක් හදන්න පුළුවන් everyone needs water to clean everything. everyone needs water කියන්නේ හැමෝටම අවශ්‍යයි ජලය. to clean කියන්නේ පිරිසුදු කිරීමට, everything කියන්නේ හැම දෙයක්ම. ඊළඟට බලන්න මෙතන දීලා තියෙන වචන lot of කියලා දීලා තියෙනවා. lot of කියන්නේ ගොඩාක්. lot of books කියන්නේ පොත් ගොඩාක්. use කියන්නේ භාවිත කරනවා. to cultivate කියන්නේ වගා කිරීමට. we කියන්නේ අපි. water ජලය. paddy කියන්නේ we. දැන් බලන්න අපිට වගන්තියක් හදන්න පුළුවන් we use අපි භාවිත කරනවා lot of water ගොඩාක් ජලය to cultivate paddy we වගා කිරීමට. දැන් බලන්න නිවැරදි වගන්ති ටික මම මෙතන පෙන්වලා තියෙනවා. පළමු වගන්තිය තමයි people and animals need water to drink. මිනිස්සු සහ සතුන්ට ජලය අවශ්‍යයි බීමට. ඊළඟ එක බලන්න people use water to wash their clothes. people use water මිනිස්සු භාවිතා කරනවා ජලය to wash their clothes. ඔවුන්ගේ රෙදි සේදීමට. ඊළඟ එක plants need water to grow. plants need water කියන්නේ පැලවලට ජලය අවශ්‍යයි to grow වැඩිවීමට. ඊළඟට everyone needs water to clean everything. everyone needs water කියන්නේ හැමෝටම ජලය අවශ්‍යයි to clean everything. හැම දෙයක්ම පිරිසුදු කිරීමට. ඊළඟට we use lot of water to cultivate paddy. we use අපි භාවිත කරනවා lot of water ගොඩාක් ජලය to cultivate paddy. we වගා කිරීමට. ඊළඟ ප්‍රශ්නය බලන්න use suitable adjective to complete the blank. use suitable adjective කියන්නේ ගැළපෙන නාම විශේෂණ පදේ භාවිත කරන්න. to complete the blank කියන්නේ හිස්තැන පිරවීමට. හිස්තැන සම්පූර්ණ කිරීමට. හිස්තැන සම්පූර්ණ කිරීමට ගැළපෙන නාම විශේෂණ පදය භාවිත කරන්න කියලා කියනවා. දැන් බලන්න මෙතන තියෙනවා child කියන වචනේ. child කියන්නේ ළමයා. අපිට small කියන වචනේ භාවිතා කරන්න පුළුවන් small child කුඩා ළමයා. ඊළඟට බලන්න river. river කියන්නේ ගඟ. අපිට long කියන වචනේ භාවිත කරන්න පුළුවන් long river දිග ගඟ. ඊළඟට house කියන්නේ නිවස. අපිට ගන්න පුළුවන් big house කියලා. ලොකු නිවස. tree කියන්නේ ගස. අපිට පුළුවන් coconut කියන වචනේ භාවිත කරන්න coconut tree පොල් ගස. මේ coconut කියන්නේ ඇත්තටම නාම පදයක්. මේක නාම විශේෂණ පදයක් නෙමෙයි. coconut කියන්නේ පොල්. මේක නාම පදයක්. tree කියන්නේ ගස. මේකත් නාම පදයක්. එතකොට coconut tree කියන්නේ compound noun එකක්. සංයුක්ත නාමයක්. ඊළඟට බලන්න fish. අපිට දාන්න පුළුවන් golden කියන වචනය. golden fish රන් පැහැති මාළුවා.
දැන් බලන්න මෙතන තියෙන adjectives. coconut කියන වචනේ හැරෙන්න අනිත් සියලුම වචන නාම විශේෂණ පද. දැන් බලන්න ගැළපෙන නාම විශේෂණ පද භාවිතා කරලා මේ ටික මම සම්පූර්ණ කරලා තියෙනවා. දැන් බලන්න නාම පදයක් විස්තර කරන්න භාවිතා කරන වචනේ තමයි නාම විශේෂණ පදේ. child කියන්නේ නාම පදයක්. ළමයා. මේක විස්තර කරනවා small කියන විශේෂණ පදේ. නාම පදයක් විස්තර කරන නිසා නාම විශේෂණයක් කියලා හඳුන්වනවා. adjective එක. small child කුඩා ළමයා. ඊළඟට බලන්න long river. river කියන්නේ නාම පදයක්. ගඟ. long කියන්නේ adjective එකක් නාම විශේෂණ පදයක්. long river දිග ගඟ. big house ලොකු නිවස. house කියන්නේ noun එකක් නාම පදයක්. big කියන්නේ adjective එකක් නාම විශේෂණ පදයක්. coconut tree පොල් ගස. දැන් මෙතන coconut කියන්නේ නම් නාම පදයක් adjective එකක් නෙවෙයි. tree කියන්නේත් නාම පදයක්. නාම පද දෙකක් එකතු වෙලා සංයුක්ත නාමයක් හැදෙනවා. මේවට කියන්නේ compound nouns කියලා. ඊළඟට බලන්න golden fish. fish කියන්නේ මාළුවා. මේක noun එකක්. golden කියන්නේ adjective එකක්. රන් පැහැති කියන අර්ථය තියෙනවා. නාම විශේෂණ පදයක්. golden fish රන් පැහැති මාළුවා. ඊළඟ ප්‍රශ්නේ බලන්න read this poem and answer the questions given below. read this poem කියන්නේ මේ කවිය කියවන්න and answer the questions. and වලින් සම්බන්ධ කරලා තියෙනවා answer the questions කියන්නේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න given below කියන්නේ පහත දී ඇති. එහෙමනම් බලන්න මේ ප්‍රශ්නේ අදහස මේ කවිය කියවා පහත දී ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. දැන් බලන්න a wise old owl. wise කියන්නේ බුද්ධිමත්. old කියන්නේ වයසක. owl කියන්නේ බකමූණා. a wise old owl. බුද්ධිමත් වයසක බකමූණෙක්. බලන්න a wise old owl sat in an oak. a wise old owl බුද්ධිමත් වයසක බකමූණෙක් sat කියන්නේ වාඩි වුණා in an oak. in an oak කියන්නේ oak ගසක. the more he heard the less he spoke. the more he heard කියන්නේ ඔහු ගොඩාක් ඇහුවා කියන එක. ගොඩාක් සවන් දුන්නා. the less he spoke කියන්නේ ඔහු අඩුවෙන් කතා කළා කියන එක. speak කියන ක්‍රියාපදයේ past tense එක spoke. hear කියන එකේ past tense එක heard. අතීත කාල ක්‍රියාපද. ඊළඟට බලන්න the less he spoke the more he heard. the less he spoke කියන්නේ ඔහු අඩුවෙන් කතා කරා කියන එක. the more he heard කියන්නේ ඔහු ගොඩාක් සවන් දුන්නා කියන එක. why aren't we all like that wise old bird? මෙතන like කියන්නේ වගේ කියන එක. like that wise old bird කියන්නේ ඒ බුද්ධිමත් වයසක කුරුල්ලා වගේ. why aren't we all like that wise old bird? ඇයි අපි හැමෝටම ඒ වයසක බුද්ධිමත් කුරුල්ලා වගේ වෙන්න බැරි? බලන්න පළමු ප්‍රශ්නය put two adjectives to describe the owl කියලා කියනවා. put two adjectives කියන්නේ නාම විශේෂණ පද දෙකක් යොදන්න. to describe විස්තර කිරීමට the owl බකමූණා. බකමූණා විස්තර කිරීමට නාම විශේෂණ පද දෙකක් යොදන්න කියලා කියනවා මේ හිස් තැන් වලට. owl කියන වචනේ විස්තර කිරීමට. බලන්න මෙතන තියෙනවා a wise old owl කියලා. බුද්ධිමත් වයසක බකමූණෙක්. එතකොට බලන්න wise කියන්නේ නාම විශේෂණ පදයක්, old කියන්නේ නාම විශේෂණ පදයක්. අපිට යොදන්න පුළුවන් මේ වචන දෙක. wise old. ඊළඟ ප්‍රශ්නේ බලන්න where is he? ඔහු කොහෙද ඉන්නේ? where is he? දැන් බලන්න මෙතන තියෙනවා in an oak කියලා. අපිට කියන්න පුළුවන් in an oak කියලා. oak ගසක. ඊළඟට බලන්න what actions did he do being in the oak tree? what actions කියන්නේ මොන ක්‍රියාද? did he do ඔහු කළේ being in the oak tree oak ගස මත ඉඳලා. oak ගස මත ඉඳලා ඔහු මොනවද කරපු ක්‍රියාවන් කියලා අහනවා. දැන් බලන්න මෙතන අතීත කාල ක්‍රියාපද දෙකක් තියෙනවා. heard කියලා ඒ වගේම spoke. heard කියන්නේ සවන් දුන්නා, spoke කියන්නේ කතා කළා. ඊළඟට බලන්න what advice does it give to the man? what advice කියන්නේ මොන උපදේශයේද? does it give ඌ දෙන්නේ to the man මිනිහට. මිනිහට ඌ දෙන්නේ මොන උපදේශයක්ද කියලා අහනවා. දැන් බලන්න මෙතන තියෙනවා the less he spoke. ඔහු අඩුවෙන් කතා කළා. the more he heard. ඔහු ගොඩාක් සවන් දුන්නා.
එවනම් මිනිසාට දෙන උපදේශය තමයි අඩුවෙන් කතා කරන්න, ඒ වගේම තමයි වැඩියෙන් සවන් දෙන්න කියන එක. අපිට කියන්න පුළුවන් speak less කියලා. අඩුවෙන් කතා කරන්න. ඒ වගේම තමයි hear more. වැඩියෙන් සවන් දෙන්න. ඊළඟ එක බලන්න write the opposites of these words. write the opposites කියන්නේ විරුද්ධ වචන ලියන්න. විරුද්ධ පද. antonyms කියලාත් කියනවා. of these words කියන්නේ මේ වචනවලට විරුද්ධ පද ලියන්න. less කියන්නේ අඩු කියන එක. මේකට විරුද්ධ පදේ තමයි more කියන එක. වැඩි කියන එක. young කියන්නේ තරුණයි කියන එක. මේකට විරුද්ධ පදේ old. old කියන්නේ මහලු කියන එක. දැන් බලන්න ප්‍රශ්නය සහ නිවැරදි පිළිතුරු මෙතන මම ටයිප් කරලා පෙන්වලා තියෙනවා. put two adjectives to describe the owl. බකමූණා විස්තර කිරීමට නාම විශේෂණ පද දෙකක් යොදන්න කියලා කියනවා. බලන්න මෙතන දෙකක් යොදලා පෙන්නලා තියෙනවා wise old කියන වචන දෙක. wise old owl. බුද්ධිමත් වයසක බකමූණා. ඊළඟ ප්‍රශ්නේ තමයි where is he? ඔහු කොහෙද ඉන්නේ? මේකේ තියෙන ප්‍රශ්නවාචී පදේ where කොහෙද? පිළිතුර තමයි in an oak tree. ඕක් ගසක. අපිට සම්පූර්ණ වාක්‍යකින් පිළිතුර සපයන්න පුළුවන් he is in an oak tree කියලා. ඔහු ඉන්නේ ඕක් ගසක. ඊළඟට බලන්න what actions did he do being in the oak tree? what actions did he do? ඔහු මොන ක්‍රියාවන්ද කළේ? being in the oak tree කියන්නේ ඕක් ගස උඩ ඉඳලා. ඕක් ගස උඩ සිටමින් ඔහු මොන ක්‍රියාවන්ද කළේ? දැන් බලන්න මෙතන ක්‍රියාපද දෙකක් දීලා තියෙනවා heard, spoke කියලා. මේ තියෙන්නේ simple past tense verbs අතීත කාල ක්‍රියාපද. hear කියන එකේ අතීතයේ heard සවන් දුන්නා කියන අර්ථය තියෙනවා. speak කියන එකේ අතීත කාල ක්‍රියාපදේ spoke කතා කළා කියන අර්ථය තියෙනවා. ඊළඟට බලන්න what advice does it give to the man? මොන උපදේශයද ඌ දෙන්නේ මිනිහාට? මිනිහාට දෙන උපදේශය තමයි speak less and hear more. අඩුවෙන් කතා කරලා වැඩියෙන් සවන් දෙන්න. ඊළඟට බලන්න write the opposites of these words. මේ වචනවලට විරුද්ධ පද ලියන්න. less කියන එකට විරුද්ධ පදේ more. less කියන්නේ අඩුයි කියන එක, more කියන්නේ වැඩි කියන එක. young කියන එකට විරුද්ධ පදේ old. young කියන්නේ තරුණයි, old කියන්නේ මහලුයි. පරණයි කියන අර්ථයක් තියෙනවා. old කියන වචනේට. ඊළඟට බලන්න 8 වෙනි ප්‍රශ්නය. underline the correct word in the brackets. underline කියන්නේ යටින් ඉරක් අඳින්න. the correct word නිවැරදි වචනය. in the brackets වරහන් තුල ඇති. වරහන් තුල ඇති නිවැරදි වචනයේ යටින් ඉරක් අඳින්න කියලා කියනවා. දැන් බලන්න මෙතන මායා කියලා තියෙනවා. මේක නමක්. ක්‍රියාපද දෙකක් දීලා තියෙනවා helps ඒ වගේම help. මේ සරල වර්තමාන කාල ක්‍රියාපද. s අකුරක් යෙදিলা තියෙන්නේ third person singular ක්‍රියාපදයට. ප්‍රථම පුරුෂ ඒකවචන ක්‍රියාපදේ. දැන් මෙතන මායා කියන්නේ ප්‍රථම පුරුෂ ඒකවචනයක්. ඒ නිසා helps කියන ක්‍රියාපදේ තෝරගන්න ඕන. මායා helps her mother to cook. මායා උදව් කරනවා ඇගේ අම්මට උයන්නට. ඊළඟට බලන්න I. ඔබ දන්නවා Iත් එක්ක භාවිතා කරන්නේ am is වලින් am කියන ක්‍රියාපදේ. බලන්න මෙතන තියෙනවා am writing ඒ වගේම are writing. ඒ නිසා am writing කියන එක ගැලපෙනවා. I am writing a letter for my uncle. මේක present continuous වාක්‍යයක්. වර්තමාන ප්‍රවර්තන කාලය. මේ වෙලාවේ කර ඉන්නවා. I am writing a letter. මම ලියුමක් ලියමින් ඉන්නවා. for my uncle. මගේ මාමට. ඊළඟට බලන්න she does not. does not කියලා දාලා තියෙන්නේ සරල වර්තමාන කාල නෙගටිව් වාක්‍යයක්. සරල වර්තමාන කාලයේ simple present tense නෙගටිව් sentence එකක්. does not දැම්මට පස්සේ ක්‍රියාපදය base form එක යොදන්න ඕන. reads කියලා is අකුරක් යොදන්නට බෑ. අපි read කියලා යොදන්න ඕන. she does not read her textbooks. she does not read කියන්නේ ඇය කියවන්නේ නැහැ. her textbooks ඇගේ පෙළපොත්. ඊළඟට බලන්න my father. දැන් බලන්න my father කියන්නේ මගේ තාත්තා. පිළිතුරු දෙකක් දීලා තියෙනවා gives and gave. gives කියන්නේ සරල වර්තමාන කාල ක්‍රියාපදයක්. third person singular. ප්‍රථම පුරුෂ ඒකවචන. s ශබ්දයක් අගට යෙදෙනවා. gave කියන්නේ අතීත කාල ක්‍රියාපදයක්. simple past tense සරල අතීතයේ. දැන් බලන්න මේ ක්‍රියාපද දෙකෙන් එකක් තෝරනකොට වාක්‍යයේ ඉතිරි කොටස බලන්න ඕන. මෙතන තියෙනවා last birthday කියලා. පහුගිය උපන්දිනේට. එනම් පහුගිය ක්‍රියාවක්. එහෙනම් අතීත කාල ක්‍රියාපදේ තෝරගන්න ඕන gave කියන එක. My father gave me a bicycle for my last birthday. My father gave me a bicycle කියන්නේ මගේ තාත්තා මට බයිසිකලයක් දුන්නා for my last birthday කියන්නේ මගේ පසුගිය උපන්දිනයේ වෙනුවෙන්.
ඊළඟට බලන්න our class. ආ කියලා තියෙනවා is කියලා තියෙනවා. ඔබ දන්නවා our class කියන්නේ ඒක වචනයක්. ඒ නිසා is කියන වචනේ තෝරගන්න ඕන. Our class is very beautiful. අපේ පන්තිය ඉතාමත් ලස්සනයි. දැන් බලන්න මේ හිස් තැන් වලට යෙදෙන්නේ ක්‍රියාපද. නිවැරදි ක්‍රියාපද දාලා මේ වාක්‍ය ටික මම මෙතන සම්පූර්ණ කරලා පෙන්වලා තියෙනවා. පළමු වගන්තිය බලන්න මායා helps her mother to cook. මායා උදව් කරනවා ඇගේ අම්මට උයන්ඩ. ඔබ තේරුම් ගන්න ඕන මේ ක්‍රියාපදයේ simple present tense සරල වර්තමාන කාලය කියලා. ඒ වගේම තමයි third person singular කියලා. ඒ කියන්නේ ප්‍රථම පුරුෂ ඒක වචනයක් කියන එක. ඒ නිසා help කියන ක්‍රියාපදයේ අගට s අකුරක් යෙදෙන්න ඕන. helps. ඊළඟ එක බලන්න I am writing a letter for my uncle. අයිත් එක්ක භාවිත කරන්නේ am writing කියන්නේ ලියමින් ඉන්නවා. මේක present continuous tense කියලා ඔබ හඳුනා ගන්න ඕන. I am writing a letter for my uncle. මම ලියුමක් ලියමින් ඉන්නවා මගේ මාමට. ඊළඟ එක බලන්න she does not read her test books. දැන් බලන්න මේ does not කියලා දාන්නේ negative කරන්න. නැත යන අර්ථයේ වාක්‍යයක් මේක. ඔබ තේරුම් ගන්න ඕන simple present tense සරල වර්තමාන කාලයේ negative form කියලා. she does not read. positive වාක්‍යෙදී read කියන ක්‍රියාපදයේ අගට s අකුරක් යෙදෙනවා reads කියලා. නමුත් does not දානකොට s අකුර ඉවත් වෙනවා. she does not read her test books. ඇය කියවන්නේ නැහැ ඇගේ පෙළ පොත්. ඊළඟට බලන්න my father gave me a bicycle for my last birthday. දැන් මෙතෙන්ට යෙදෙන්නේ අතීත කාල ක්‍රියාපදයක්. give කියන ක්‍රියාපදයේ past tense එක gave දුන්නා කියන අර්ථයේ තියෙනවා. මේක simple past tense සරල අතීත කාලේ. දැන් බලන්න මෙතන last birthday කියලා තියෙනවා පහුගිය උපන්දිනේ. ඒ නිසා අපි අතීත කාල ක්‍රියාපදේ තෝරන්න ඕන. My father gave me a bicycle. මගේ තාත්තා මට බයිසිකලයක් දුන්නා for my last birthday මගේ පහුගිය උපන්දිනේට. ඊළඟට බලන්න our class is very beautiful. අපේ පන්තිය ඉතාමත් ලස්සනයි. simple present tense of be. be කියන ක්‍රියාපදේ සරල වර්තමාන කාලය is කියලා ඉදලා තියෙනවා. ඔබ දන්නවා be කියන ක්‍රියාපදයට සරල වර්තමාන කාල අවස්ථා තුනක් තියෙනවා am is are කියලා. උක්තේ එක වචනයක් our class කියන්නේ. ඒ නිසා is යොදන්න ඕන. බහුවචනයක් නම් are යොදනවා. අයිත් එක්ක am යොදනවා. ඊළඟට බලන්න නවවන ප්‍රශ්නේ. use suitable words to complete the paragraph. use කියන්නේ භාවිත කරන්න suitable words ගැළපෙන වචන to complete සම්පූර්ණ කිරීමට the paragraph ඡේදය. ඡේදය සම්පූර්ණ කිරීමට ගැළපෙන වචන භාවිත කරන්න. one has been done for you. එකක් ඔබ වෙනුවෙන් කරලා තියෙනවා. බලන්න මෙතන තියෙනවා I am සචින්ත. මම සචින්ත. I am a kite seller. මං සරුංගල් විකුණන්නේ. දැන් බලන්න මෙතන එකක් කරලා තියෙනවා. අයිත් එක්ක භාවිත කරන්නේ am. I am a kite seller. ඊළඟට බලන්න my shop. මෙතන තියෙනවා in මතුගම කියලා. මෙතෙන්ට ගැලපෙන්නේ is කියන ක්‍රියාපදේ. my shop is in මතුගම. මගේ කඩේ තියෙන්නේ මතුගම. තියෙනවා කියන අර්ථයෙන් is භාවිත කරනවා. ඊළඟට බලන්න I open my shop at. මෙතෙන්ට වෙලාවක් දාන්න. in the morning උදෑසන. at 8 කියලා දාන්න පුළුවන්. එහෙමනම් බලන්න I open my shop මං විවෘත කරනවා මගේ කඩේ at 8 in the morning උදෑසන 8ට. ඊළඟට බලන්න mostly my customers. මෙතෙන්ට ආ කියන be verb එක ගැලපෙනවා. are children. mostly my customers are children. වැඩි වශයෙන් මගේ පාරිභෝගිකයන් ළමයි. ඊළඟට බලන්න my wife and children. මෙතෙන්ට ගැලපෙනවා help කියන ක්‍රියාපදේ. help me to make kites. my wife and children කියන්නේ මගේ බිරිඳ සහ ළමයි. help me කියන්නේ මට උදව් කරනවා to make kites. සරුංගල් හැදීමට. ඊළඟට බලන්න children always. මෙතන හිස්තන පුරවන්න ඕන. come කියන ක්‍රියාපදයේ ගැලපෙනවා. come to my shop to buy kites. children always come to my shop. ළමයි හැම වෙලාවෙම මගේ කඩේට එනවා to buy kites. සරුංගල් මිලදී ගැනීමට. දැන් බලන්න ගැලපෙන වචන භාවිතා කරලා හිස්තැන් පුරවලා තියෙනවා. මේ පැරග්‍රාෆ් එකේ මේ ඡේදයේ I am සචින්ත මම සචින්ත. I am a kite seller. මං සරුංගල් විකුණන්නේ. My shop is in මතුගම. මගේ කඩේ තියෙන්නේ මතුගම. I open my shop at 8 in the morning. මම මගේ කඩේ විවෘත කරනවා උදෑසන 8ට. Mostly my customers are children. මගේ පාරිභෝගිකයෝ ගොඩාක් ළමයි.
My wife and children help me to make kites. My wife and children මගේ බිරිඳ සහ ළමයි help me to make kites. සරුංගල් හැදීමට මට උදව් කරනවා. Children always come to my shop to buy kites. ළමයි හැම වෙලාවෙම එනවා මගේ කඩේට සරුංගල් මිලදී ගන්න. දැන් මේ mostly කියන වචනේට අර්ථයක් තියෙනවා බොහෝ දුරට කියලා. Mostly my customers are children. බොහෝ දුරට මගේ පාරිභෝගිකයෝ ළමයි වේ කියන අර්ථය ගන්න පුළුවන්. ඊළඟට බලන්න 10 වන ප්‍රශ්නේ. Write 40 to 50 words on one of the following. Write 40 to 50 words කියන්නේ වචන 40ත් 50ත් අතර ලියන්න. On one of the following කියන්නේ පහත ඒවායින් එකක් ගැන. පහත ඒවායින් එකක් ගැන වචන 40ත් 50ත් අතර ලියන්න. දැන් බලන්න පළමු මාතෘකාව the rabbit. The rabbit කියන්නේ හාවා. ඊළඟට the dog. The dog කියන්නේ බල්ලා. මෙතන O කියලා දාලා තියෙනවා හෝ කියන අර්ථය ගන්න. මේ මාතෘකා දෙකෙන් එකක් ගැන වචන 40ක් 50ක් අතර ලියන්න ඕන. දැන් බලන්න මම the dog කියන මාතෘකාව තෝරගත්තා. බල්ලා. දැන් බලන්න a dog is a domestic animal. පළමු වගන්තිය. A dog is a domestic animal කියන්නේ බල්ලා ගෘහස්ත සතෙක්. ඊළඟට it is called man's best friend. It is called කියන්නේ ඌව හඳුන්වනවා. man's best friend. මිනිසාගේ හොඳම මිතුරා කියලා. මේක කර්මකාරක වාක්‍යයක් it is called කියන්නේ ඌව හඳුන්වනවා. man's best friend. මිනිසාගේ හොඳම යාළුවා. ඌව හඳුන්වනවා මිනිසාගේ හොඳම යාළුවා කියලා. ඊළඟට බලන්න dogs are in different colors and different breeds. මේකේ අදහස තමයි බල්ලෝ ඉන්නවා වෙනස් වර්ණ වලින් සහ වෙනස් වර්ග වලින්. different colors කියන්නේ වෙනස් වර්ණ. different breeds කියන්නේ වෙනස් වර්ග. ඊළඟට බලන්න the dog is so much faithful and obedient. faithful කියන්නේ විශ්වාසයි කියන එක. obedient කියන්නේ කීකරුයි කියන එක. the dog is so much faithful and obedient. බල්ලා ගොඩාක් විශ්වාසයි. ඒ වගේම කීකරුයි. ඊළඟට බලන්න it is very loyal and playful. loyal කියන්නේ පක්ෂපාතී කියන එක. playful කියන්නේ සෙල්ලක්කාර කියන එක. it is very loyal and playful. ඌ ගොඩාක් පක්ෂපාතී ඒ වගේම තමයි සෙල්ලක්කාරයි. ඊළඟට බලන්න the dog guards the man's house. the dog guards කියන්නේ බල්ලා ආරක්ෂා කරනවා. the man's house කියන්නේ මිනිසාගේ නිවස. ඊළඟට බලන්න it barks at the stranger. it barks කියන්නේ ඌ බුරනවා. at the stranger කියන්නේ අමුත්තා දෙසට. ඌ අමුත්තන්ට බුරනවා. it barks at the stranger. ඊළඟට බලන්න the dog can run very fast. බල්ලට ඉතා වේගෙන් දුවන්න පුළුවන්. everyone loves the dog very much. everyone loves the dog very much කියන්නේ හැමෝම බල්ලට ඉතාමත් ආදරෙයි. බලන්න මම මේ සාකච්ඡා කළේ 6 වන ශ්‍රේණිය grade 6 English ඉංග්‍රීසි. පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍රයක්. තවත් ප්‍රශ්න පත්‍රයකින් ඉදිරියේදී හමු වෙමු. මම මහින්ද රණවීර ඔබට ජය.